හරි පුතේ නම් හැමෝටම ආයුබෝවන්. එහෙනම් ඔන්න ටීචර් සිංහල වාක්‍ය රීති ටික උගන්වන්න කලින් තාම මේ උගන්වන්නේ උක්ත අනුක්ත පද ભેදය. එහෙනම් මම එදා ඔයාලට පුතේ ඉගෙනුවා පුරුෂ ලිංග ඒකවචන උක්ත අනුක්ත පද. ඊට පස්සේ ඉගෙනුවා දෙවෙනි දවසේ ස්ත්‍රී ලිංග ඒකවචන උක්ත අනුක්ත පද. නේද? එහෙනම් මයි පුතේ තවත් තියෙනවා ඒකවචන උක්ත අනුක්ත පද ටිකක්. ඒ ටිකත් මම අද කියලා දෙනවා. මොනවද තියෙන්නේ? අපි දන්නවා මම කියන්නේ ඒකවචන පදයක්. නේද? ඒකවචන නාම පදයක් මම. එහෙනම් මම කියන එකේ පුතේ අනුක්ත පදයකුත් තියෙනවා මා. එහෙනම් ඔන්න මම පුතාලා මතක තියාගන්න ඕනේ මම කියන ඒකවචන උක්ත පදයේ අනුක්ත පදය තමයි මා. හරිද? එහෙනම් තව එකක් තියෙනවා. අපි දන්නවා ඈ එහෙම නැත්නම් ඇය කියලා තියෙනවා නේද ඒකවචන? නේද? එහෙනම් ඔන්න ඒකවචන ඇය කියන උක්ත පදයේ අනුක්ත පදයක්මයි පුතේ ඇයමයි. ඒකේ උක්ත පදේ සහ අනුක්ත පදේ දෙකම එකයි. නේද? හරිද? එහෙනම් තව එකක් තියෙනවා. ඔහු. එහෙනම් ඔහු කියන්නේ ඒකවචන උක්ත පදයක්. එහෙනම් මයි පුතේ එයාගේ අනුක්ත පදයත් ඔහු. හරිද මම පුතා අපි දන්නවා එහෙනම් ඔන්න අපෝ ටීචර් කියලා දෙනවා මම කියන්නේ ඒකවචන උක්ත පදයක් ඒකවචන නාම පදයක්. එහෙනම් ඒකවචන උක්ත පදය මම එයාගේ අනුක්ත පදය මා. හරිද? එහෙනම් ඇය කියන එකේ උක්ත පදයයි අනුක්ත පදයයි මයි පුතේ දෙකම එකම. එහෙනම් ඇය උක්ත පදය අනුක්ත පදයත් ඇය. ඊළඟට ඔහු. ඊළඟට ඔහු කියන එකේ අනුක්ත පදයත් ඔහු. තේරුණාද? හරි මේකට මතක තියාගන්න ඕනේ. හරිද? මේක ලියා ගන්න බානේ නම් මම අද කිව්වා ඔයාලට බහුවචන උක්ත අනුක්ත පද කියලා දෙනවා කියලා. හරි බයි පුතේ නම් ප්‍රාණවාචී බහුවචන උක්ත පද හා අනුක්ත පද. එහෙනම් අපි ඒකවචනකේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග වෙන වෙනම ඉගෙන ගත්තා. මේකමයි පුතේ දෙකම එකට අපි ඉගෙන ගන්නේ වෙනසක් නැහැ. තේරුණාද? එහෙනම් ඔන්න මම ලියනවා උක්ත පදය ගෝවියෝ. එහෙනම් ගෝවියෝ කියන එක අනුක්ත කරන්නේ කොහොමද? ගෝවියන්. ගෝවියන්. එහෙනම් අන් කියලා ඉවර වෙන්න ඕනි ශබ්දය. අන් ශබ්දයෙන් නකුරෙන්. නේද? එහෙනම් ගෝවියෝ ගෝවියන්. ඊළඟ ගෝවියෝ කියන එකේ මම පුතේ ස්ත්‍රී ලිංග පදේ මොකද්ද? බහුවචන. ගෙවිලියෝ. නේද? ගෝවියෝ කියන එකේ ස්ත්‍රී ලිංග බහුවචන ගෙවිලියෝ. එහෙනම් මයි පුතේ ඒකත් අන් ශබ්දයෙන් ඉවර කරනවා අපි ගෙවිලියන්. ගෙවිලියන්. හරිද? එහෙනම් ඔන්න ඕ ශබ්දයෙන් ඉවර වෙන උක්ත පදය අන් ශබ්දයෙන් ඉවර වෙනවා අනුක්ත වෙනකොට. නේද? ගෝවියෝ ගෝවියන් ගෙවිලියෝ ගෙවිලියන්. හරිද? තව එකක් මතක් කරන්න මම පුතාලා එහෙනම් ගුරුවරු. එහෙනම් ගුරුවරු. එහෙනම් මේක කොහොමද අනුක්ත කරන්නේ? ගුරුවරු.
ඌ ශබ්දයෙන් එහෙනම් ගුරුවරුන් ගුරුවරුන් උන් ශබ්දයෙන් එනමයි පුතේ ඕ ශබ්දයෙන් ඉවර වෙන උක්ත පදර බොහෝ දුරට අනුක්ත පද බවට පත්වන්නේ අන් ශබ්දයෙන් එහෙනම් ගොවියෝ ගොවියන් ගෙවිලියෝ ගෙවිලියන් මං ඊළඟට ගත්තේ පුතේ ගුරුවරු ඌ ශබ්දයෙන් ඉවර වෙන උක්ත පදය ගුරුවරුන් උන් ශබ්දයෙන් ඉවර කරන්න ඕනේ අනුක්ත පද නේද එහෙනම් ගුරුවරු ගුරුවරුන් හරිද තව එකක් බලන්න ඌ ශබ්දයෙන් ඉවර වෙන එක ගිරව් එහෙනම් ගිරව් ගිරවුන් ගිරවුන් හරිද ගුරුවරු ගුරුවරුන් ගිරව් ගිරවුන් හරි මොකද්ද මම තව ගන්නවා ළමයි ඔන්නේක ඒ ළමයි ළමයින් ළමයින් එහෙනම් ඒක ඉන් ශබ්දයෙන් ඉවරයි නේද ඉන් ශබ්දයෙන් ඉවරයි හරි මේ බලන්න දැන් එහෙනම් ගොවියෝ ගොවියන් ගෙවිලියෝ ගෙවිලියන් ගුරුවරු ගුරුවරුන් ගිරව් ගිරවුන් ළමයි ළමයින් එහෙනම් පුතේ අනුක්ත පදයේ හැම එකකම ශබ්ද අකුරෙන් ඉවර වෙන්න ඕනේ නේද අකුරෙන් ඉවර වෙලා තියෙනවා ශබ්දය ගත්තොත් අන් උන් ඉන් අන් උන් ඉන් කියන ශබ්දයෙන් ඉවර වෙලා තියෙනවා පුතේ අනුක්ත පද හරිද ඒ හැම එකක්ම අකුරෙන් ඉවර වෙලා තියෙනවා හරි ලේසියි මතක තියාගන්න එහෙනම් බහුවචන උක්ත පද අනුක්ත පද වෙනකොටමයි පුතේ අකුරෙන් ඉවර වෙලා තියෙනවා එහෙනම් ඔන්න ඕ ශබ්දයෙන් උක්ත පදයක් ඉවර වෙනවා නම් බොහෝ දුරට අපි මොකද අන් ශබ්දයෙන් ඉවර කරනවා එහෙනම් ගොවියෝ ගොවියන් ගෙවිලියෝ ගෙවිලියන් ඊළඟට බලන්න පුතේ මේක ගුරුවරු ගුරුවරුන් එහෙනම් උන් ශබ්දය හරි ගුරුවරු ගුරුවරුන් ගිරව් ගිරවුන් එහෙනම් ළමයි ඊ ශබ්දයෙන් ළමයි ළමයින් හරිද එහෙනම් නයි නයින් නයි දන්න නේද නයි නයින් කත්මම ලියන්නම් නයි ඊට පස්සේ නයින් නයින් කියන්නේ ඉංග්‍රීසි අකුර 9ටද නෑ නයා කියන එකේ බහුවචන තමයි නයි එහෙනම් එයාගේ අනුක්ත පදේ තමයි නයින් හරිද එහෙනම් ඔන්න බහුවචන උක්ත පද සහ අනුක්ත පද වෙන් කරනකොට හරි ලේසියමයි පුතේ අකුරෙන් ඉවර වෙන්න ඕනේ මම පුතාලට පැහැදිලි කරනවා නම් උක්ත පදයේ ඕ ශබ්දයෙන් ඉවර වෙනවා නම් අන් ශබ්දයෙන් ඉවර කරන්න ඕනේ ඌ ශබ්දයෙන් ඉවර වෙනවා නම් උන් ශබ්දයෙන් ඉවර කරන්න ඕනේ ඊ ශබ්දයෙන් ඉවර වෙනවා නම් ඉන් ශබ්දයෙන් ඉවර කරන්න ඕනේ නේද ඒක මතක තියාගන්න බැරි නම් මම පුතාලා මතක තියාගන්න අනුක්ත පදේ ඉවර වෙන්නේ අකුරෙන් කියලා හරිද එහෙනම් අන් උන් ඉන් ශබ්ද වලින් ඉවර වෙනවා මම පුතාලා ලේසියෙන් මම ලියන්නද නෑ ඕනේ පරිලෝකයි නේද එහෙනම් මෙන්න මෙතනින් එහාට තව ටිකක් ඔයාලා 10ක් ලියන්න ඕනේ නිකන් මතක් කරන්න බලන්න මිතුරෝ මිතුරන් නේද ලේඛකයෝ ලේඛකයන් ගායිකාවෝ ගායිකාවන්
පාලිකාවෝ පාලිකාවන් නපුරෙන් ඉවර කරන්න ඕනි. නේද? එහෙනම් මුවෝ මුවන්. නේද? මුව දෙන්නු ඌ ශබ්දයෙන්. මුව දෙන්නු මුව දෙනුන් උන් ශබ්දයෙන්. හරිද? මුව දෙන්නු මුව දෙනුන්. හරිද පුතේ? එහෙනම් ඔන්න මේකත් ලියාගෙන එහෙනම් වෙනද වගේම ඔයාලා බහුවචන නාම පද ටිකක් පහට ලියන්න ඕනේ. උක්ත පද 10ක් ලියලා එයාලව අනුක්ත කරන්න ඕනේ. ස්ත්‍රීලිංග පුරුෂලිංග ගැටලුවක් නෑ දෙකම කවල මේ ඔයාලා ලියන්න ඕනේ. නම් පහට තව 10ක් ලියලා අනුක්ත පද වලට හරවලා තියන්න ඕනේ. එහෙනම් ඔන්න ටීචර් අනිත් දවසේ නම් අපි ඔයාලට කියලා දෙනවා වාක්‍ය රටාවක්. පළවෙනි වාක්‍ය රටාව අපේ. නේද? එහෙනම් ඊළඟ දවසේ මම පළවෙනි වාක්‍ය රටාව ගේනකම් අය පුතාලා මෙන්න මේකේ ගෙදර වැඩ ටිකක් කරලා පරණ ටිකක් බලාගෙන ඉන්න ඕනේ නේද?